අයබෝවන් ඊයේ මං ඔයගොල්ලොත් එක්කම ගිහිල්ලා මගේ පුංචි ගෙවතුවක් ගාවෙන් එළවලු ටිකක් හදාගත්තනේ. ඒ ටික මට ඊයේ හදන්න බැරි වුණා. ඉතින් අද උදේ වැස්සේ මම චූටි වැඩ ටිකක් ඉවර කරලා දැන් තමයි මට හිතුණා දැන් උයන් යන්න ඕනේ කියලා. බලමු. අපි ගිහින් ඊයේ කඩපු එළවලු ටික හදන්න බැරි වුණා. දැන් ඒක හදන්න ඕන. මගේ ගෙවතුව ගාවෙන් කඩාගත්තේ. ඒ ටික එනවද එළිය උඳුරුම් ගන්නවා එළිය කුස්සියට යන විදියක් නැහැ මේ තියෙන්නේ ඉතින් තියෙන මගේ එළිය කුස්සිය එතනට යන විදියක් නැහැ නේ වැස්ස වෙලාවට පොඩ්ඩක් කම්මැලි ඉතින් මේ වගේ වැස්ස වෙලාවක ත්‍රිපෝෂ ටිකක් හදලා ප්ලේන් ටිකක් බන්න තිබුණත් කොහොමද මට ත්‍රිපෝෂ ওই පැකට් එකකින් භාගයක් වගේ යාළුවෙක්ගෙන් හම්බ වුණා ඉතින් මම ගලේ ඉස්සල්ලාම ඒ ටික හදලා හොඳ ප්ලේන් ටිකක් බිව්වා වැස්ස දිහා බලාගෙන. ඊට පස්සේ තමයි මම උයන්න පටන් ගත්තේ. මේ මෑකරල් ටික මම ඊයේ කැඩුවේ. හැබැයි ඊයේ හදන්න උනේ නැහැ. මොකද ඊයේ මහත්තයා කෑම අරන් ඇවිල්ලා තිබුණා එළියෙන්. ඒක නිසා මම ඒ ටික හැදුවේ නැහැ. එහෙම මම ෆ්‍රිජ් එකට දැම්මා. අද මට මෑකරල් ටික තෙල් දාගන්න හිතුනේ වේල පිස්සු දාලා. මම ගෙදරම හදාගත්ත වේල පිස්සු වගේක් තියෙනවා. ඒ ටික දාලා මේක තෙල් දාගන්න තමයි හැදුවේ. ඔයාලත් එහෙම හදලා තියෙනවද? එහෙම හදලා නැත්නම් හදලා බලන්න. ඇත්තටම මාරම රසයි. ඔන්න ඉතින් කතාවෙන් මම මෑකරල් ටික නම් කඩලා ගත්තා. චුට්ටයි තියෙන්නේ මේකත් අනේ එකතු කරගත්තේ දවස් දෙකක් තුනක්ම කඩලා එහෙම තමයි. මොකද මේ මං ගාව තියෙන්නේ මෑකරල් වැල් 4-5ක් වගේ. මගේ මෑකරල් වැල් ටිකක් දැන් ටිකක් පරණයි වයසට ගිහිල්ලානේ. ඒක නිසා වෙන්නේ නැති ගොඩාක් හැදෙන්නේ නැත්තේ. දවස් දෙක තුනක් එකතු කරලා තමයි මම මෑකරල් ටික එකතු කරගන්නේ. දැන් මම මේ හදන්නේ ඕනි කරන ලුණු ටික මිරිස් ටික කපා ගන්න. මම ඒ ටික ඔක්කොම එක සැරේ කපලා ඔක්කොම ලෑස්ති කරලා එක සැරේ උයාගෙන යනවා කියලා තමයි හිතුවේ. හරි දැන් හදනවා ටික සෝතර කරලා කපලා කරලා ඔක්කොම එකට රිලැක්ස් කරගත්තා. හැබැයි පරිප්පුවකට මම පොල් ටික තාම මිරිකලා ගත්තේ නැහැ. ඒ ටික මිරිකනකම් මට මේ ටික හදාගන්න පුළුවන් නේ. ඒක නිසා මම ඒ දෙක ලිපෙන් තියලා පරිප්පුවකට පොල් ටික මිරික ගන්නවා. මෙතන මේ ඉස්සු ටිකක් තමයි ගත්තේ. මේ ඉස්සු ටික මම ගෙදර වේලපු ඒවා. මෑකරල් ටිකට දාලා හදන තමයි ගත්තේ. එතකොට මාන රසයි. ඒකත් එක මම ගෝවා ටික. මේ තියෙන්නේ ගෝවා ටික කපලා ගත්තා පොල් ටිකක් දාගත්තා. මට රතු ලුණු නෑ. ඔක්කොටම දාන්න වෙන්නේ ලොකු ලුණු තමයි. කමන්නේ. නයි කොච්ච එකක් කපලා ගත්තේ මේකට. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඉස්සු ටික ලිපේ තියාගමු. ඔන්න ඉතින් මං කිව්වා වගේ ඉස්සෙල්ලාම ඉස්සු ටික තමයි හදාගන්න හදන්නේ. ඉස්සු ටික කියන්නේ ඉස්සුයි මෑකරල් එකට දාලා තෙල් දාන එක. මුලින්ම පොල් තෙල් ටිකක් දාලා භාජනෙට ඒකට මම රම්පේ කරපිංච ටිකක් දැම්මා. ඉස්සෙල්ලාම තෙල් එකට මේ ටික දැම්මම මාර සුවඳයි. ඔයාලත් දාලා බලන්න. මම හිතන්නේ ගොඩක් කට්ටිය දැන් ඉතින් එහෙම වසරු යන දන්නවනේ. දැන් නෙවෙයි. ගොඩක් කට්ටිය වසරු යන දන්නවනේ. මම මේ කියන්නේ මං කියන විදිය. ඊට පස්සේදී උළුහල් දැම්මා, සුදු ලුණු දැම්මා. ඒ ටික චුට්ටක් බැදීගෙන නිකොට ඉස්සෝ කරවල ටිකක් දාලා සුවඳ කොච්චි ටිකක් දාලා ලුණු ටිකක් දාලා චුට්ටක් වෙලා කවලම් කරා. ඒක ටිකක් වෙලා කවලම් කරලා ඉවර වෙලා තමයි මෑකරල් ටික එකතු කරගත්තේ. දැන් මේ ටිකත් හොඳට කවලම් කරලා චුට්ටක් තැම්බෙන්න තියන්න ඕන. ඒක තැම්බෙනකම් මම මේ හදන්නේ ගෝකොළ මැල්ලුම හදාගන්න. ඒකටත් ඉතින් ලොකු ලුණු, අමු මිරිස්, ගම් මිරිස්, කහ ලුණු මේ ටික ඔක්කොම දාලා ඉවර වෙලා පොල් ටිකක් දාලා හොඳට කවලම් කරා. ඊට පස්සේදී මගේ ෆ්‍රයි පෑන් එකේ ලිපින් තියලා තෙල් ටිකක් දාලා ඒකට අබ චුට්ටක් දැම්මා. ඊට පස්සේ තමයි මම මේ කොළ ටික එකතු කරලා හොඳට කවලම් කරලා මැල්ලුම හදාගන්නේ. දැන් මේ වෙනකොට නම් මෑකරල් එකත් හරි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම පරිප්පු එකත් ලිපේ තියාගන්නවා. ඒක නම් හරිම සාමාන්‍ය විදිහට තමයි හදාගන්නේ. ඉතින් ඒක නිසා මම ඒක රෙසිපි එක කියන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මම මගේ දවල් කෑම ටික ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි.
ඔයගොල්ලෝ හම්බ වෙන ඉක්මනට මලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.